ඉතින් මම අද දවසේ ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා. මම ඔයාලට අද දවස් වීඩියෝ එකක් කරන්න කල්පනා කරේ විශේෂයෙන්ම ඔයාලගේ දියුණුව යහපත බලාපොරොත්තු වෙන නම් ඒ අය උදෙසා. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලත් යනවා නේද කතරගම? ඉතින් ඔයාලා කතරගම ගිහිල්ලා ඔයාලා හරියටම කතරගම දෙවියන්ගෙන් උදව් ගන්න ඕන විදිය කියලා දෙන්න වීඩියෝ එකක් තමයි මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මම කියලා දෙන දේ මේ චුට්ටක් නතර වෙලා අහන්න. ඔයාලගේ දියුණුවට, ඔයාලගේ යහපතට, ඔයාලා කරන ප්‍රාර්ථනාව හරියටම සඵල කරගන්න පුළුවන් විදිහේ ප්‍රාර්ථනාවක් තමයි මම මේ කියන්නේ. ඔයාලා කතරගම ගිහිල්ලා ඔයාලා ඉස්සර වෙලාම යන්නේ කිරිවිහෙරට යන්නේ නැතුව පූජා වට්ටිය අරගෙන කතරගම දෙවියන්ගේ ළඟට ගිහිල්ලා පූජා වට්ටිය උස්සගෙන ගිහිල්ලා කතරගම දෙවියන්ට පූජා කරලානේ ඔයාලා යන්නේ. ඉතින් කතරගම දෙවියෝ මං අහන්නේ කතරගම දෙවියෝ මේ පූජා වට්ටියේ තියෙන දේවල් ගන්නවද බාර ගන්නවද? කතරගම දෙවියෝ වළඳනවද නැහැ. ඒක පූජා වට්ටිය දීලා ඒක කරලා ඉවරලා ආපහු බාරගන්නේ ආපහු කන්නේත් ඔයාලම නෙමෙයි. ඉතින් මම ඔයාලට අද දවසේ ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න සූදානම් වෙන්නේ. කතරගම දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පූජා වට්ටිවත් කිසිම දෙයක් නෙමෙයි ඔයාලගේ මෛත්‍රී සිත. හරියටම ඔයාලා අවංකවම ඔයාලගේ හදවතට අවංකවම ඔයාලා මෛත්‍රී භාවනාවක් එක විනාඩි 5ක් කරන්න. ඉස්සෙල්ලම ඔයාලා කිරිවිහෙර ගිහිල්ලා බුදුන් වැඳලා ඉවර වෙලා මෛත්‍රී භාවනාව කරලා ඒ සියලු පිනේ ස්ථානයේ ඉන්න සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඊට පස්සේ ආපහු පුළුවන් නම් කතරගම දේවාලය ළඟට ඇවිල්ලා ඔයාලා කතරගම දෙවියන් උදෙසාම මෛත්‍රී භාවනාව කරලා කතරගම දෙවියන් ඉස්සරහ මෛත්‍රී භාවනා කරලා ඒ පින් අනුමෝදන් කරන්න කතරගම දෙවියන්ට. කතරගම දෙවියෝ ගොඩාක් සතුටු වෙන දෙයක් තමයි මෛත්‍රී භාවනාව කරන අයට. ගොඩාක් මනින් උදව් කරනවා. ඔයාලගේ ප්‍රාර්ථනා ඔයාලා කතරගම දෙවියන් ඉදිරිපිට ගිහලා මෛත්‍රී භාවනාව කරලා ඒ සියලු පින් රැස් කරපු සියලු පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කරලා ඉවර වෙලා ඔයාලා ඉල්ලන්න ඔයාලගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව බලාපොරොත්තු සඵල කරලා දෙන්න කියලා කතරගම දෙවියන්ගෙන් ඉල්ලන්න. ඉල්ලලා බලන්නකෝ. ඔයාලගේ ওই ප්‍රාර්ථනාව අර පූජා වට්ටිය දීලා ඉල්ලලා මාස ගානකින් ඉෂ්ට වෙන එකද මෛත්‍රී භාවනාව කරලා පින් දීලා ගොඩාක් ඉක්මනින් සඵල වෙනවද කියලා ඔයාලා චුට්ටක් බලන්න. ඔයාලත් මේ දේ පුළුවන් නම් කරලා බලන්න. කරලා බලලා මට ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් මම ඔයාලගේ කමෙන්ට් බලාපොරොත්තු වෙනවා. ඔයාලා තත් හදා බලන්න. ඔයාලා මේ දේ කරලා බලන්න. ඔයාලා අනන්ත සක්වල අනන්ත ජීවීන්ට මෛත්‍රී භාවනාව කරලා ඒ පින් කතරගම දෙවියන් ඇතුළු සියලුම දෙවියන්ට ඒ ස්ථානයේ ඉඳගෙන අනුමෝදන් කරන්න. ඉතින් ඔයාලට සුබ අනාගතයක් ඔයාලගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මෙහෙන් එන්නම්. ඔයාලට සුබ දවසක්.